සිංහ ඊසී රිපෙයා. ඊසී රිපෙයා තුළින් අපි ඔබට කියා දෙන දේ ආරක්ෂාකාරී පියවර අනුගමනය කරමින් කිරීම වඩා වැදගත්. ඒ නිසා මේ වීඩියෝ තුළ ඔබ වඩාත් ආරක්ෂාකාරී විය යුතු තැන්වලදී මේ දැක්වෙන අයිකොන් වලින් එකක් හෝ කිහිපයක් මගින් ඔබව දැනුවත් කරනු ඇති. සිංහ ඊසී රිපෙයා මේ වීඩියෝවෙන් අපි බලමු ශීතකරණයක අයිස් මිදුනහම විශේෂයෙන් අධිශීතකරණයේ අයිස් මිදුනහම ඒවා ඉවත් කරගන්නේ කොහොමද කියලා. මේක හරි වැදගත් කාර්යයක්. මොකද අයිස් හරහා තාපය ගමන් කිරීමේ වේගය අඩුයි. ඒ නිසා ශීතකරණයේ සිසිලස එකලස පවත්වා ගන්න බැරි වෙනවා. අන්න ඒ නිසා සතියකට වරක්වත් මේ අයිස් දිය කර හරින්න ඕනේ. ඒක ඔබේ විදුලි බිල අඩු කරගන්න හොඳ මගක්. ඒත් එක්කම හොඳින් මතක තියාගන්න මේ මිදුන අයිස් ඉවත් කරන්න පිහිටල වගේ තියුණු ආයුධ භාවිතා කිරීම කොහෙත්ම සුදුසු නැහැ. ඒ ශීතකරණයට හානිදායක වගේම ඔබේ ශීතකරණයේ වගකීම කෙරෙහි බලපාන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි බලමු කොහොමද නිවැරදිව ශීතකරණයේ තැන්පත් වුණු අයිස් ඉවත් කරගන්න කියලා. මේ සිංහ Geo 182S තනිදොරේ ශීතකරණයක්. ඔබට පේනවනේ මේ ෆ්‍රීසර් කොටසේ අයිස් මිදී තියෙන ආකාරය. දැන් මේ අයිස් දිය කරගන්නයි අපේ සූදානම. මේ සඳහා අපි භාවිත කරන්නේ defrost button එක. මේ සිංහ Geo 182S ශීතකරණයේ temperature control එක. මේ මැද තියෙන නිල් පාට බටන් එක ඔබට පේනවනේ. මතක ඇතුව ඊට කලින් මේ chiller tray එක ළඟ රාක්කේ අසුරලා තියෙන බඩු වෙනින් තැනකට අස් කරන්න. ඊට පස්සේ බටන් එක එකවරක් ඔබලා අයිස් ටික දිය වෙන තුරු විනාඩි කිහිපයක් තියෙන හරින්න. එතකොට මේ නිල් පාට බටන් එක නැවතත් පෙර විදිහටම සකස් වෙනවා. ඒ කියන්නේ රීසෙට් වෙනවා. දැන් ශීතකරණයේ විදුලිය විසන්ධි කරලා tray එක පරිස්සමෙන් එළියට ගන්න. මොකද මේ tray එකේ තමයි අයිස් දිය වුණු වතුර සම්පූර්ණයෙන්ම එකතු වෙලා තියෙන්නේ. දැන් වතුර ටික ඉවත් කරලා පිරිසිදු රෙදි කෑල්ලකින් පිහදාලා tray එක නැවතත් තිබුණු විදිහට ඇතුල් කරන්න.